ආධ්‍යාත්මය පිරිහුනොත් පරිසරය කොහොමටත්ම අපිට එරෙහි වෙනවමයි. ඒ නිසා ආපහු අපි ජනගත කළ යුතු දේවල් ටිකක් තියෙනවා. පන්සිල් රකිමු අපි රටක් හැටියට. අංක 1. මේක වරදින්නේ නැහැ. හිතට එකගව පන්සිල් ටික රකිමු. ඒ රකින්න පන්සිල් ටික සත්‍යක්‍රියාවක් කරමු. අපේ රටේ ව්‍යසන නැති වෙන්න කියලා. ඒක විශේෂයෙන්ම බෞද්ධ ආගමය වෙනුවෙන් මම මේක මෙහෙමම කියනවා. මේ මෑත කාලේදී සිද්ධ වෙන හිංසා පීඩන සමහර අය කමක් නැහැ කියලා කිව්වට මතක තියාගන්න මේ රටට හරියන්න නම් බෞද්ධ ආගම මුල් කරගත්ත සෙසු අනෙකුත් ආගම් අදහන්න පුළුවන් වටපිටාවක් අපි හදන්න ඕන. ඒක කාටවත් ඇලර්ජික් වෙන්න හොඳ නැහැ. මේක පිළිගන්න ඕනා කියන නිහතමානීකම තියෙන්න ඕන. නිසා මිනිස්සු සමහර වෙලාවට ලැබුණු බලයෙන් උද්දච්ච වෙන්න හොඳ නැහැ. මුල අමතක වෙන්න හොඳ නැහනේ. ওই ගස් වලට වරදින්න කොහොමද දන්නවද දර්ශන මහත්තයා? ගෙඩි හැදිලා මල් පිපුණාම හිතනවලු හරි ෂෝක් ලස්සනයි පළබරයි කියලා. උඩඟු වෙච්ච ගමන් එකවාරෙන්ම ඉවරයි මුල් වලින් ගැලවෙනවා. හැබැයි මුල්ල මතක තියන අයට ගෙඩි හැදුනත් එකයි නැතත් එකයි. දැන් මේ බෝගස් වල ඒ වගේ තමයි. ඒ නිසා මේ රටේ මුල මතක තියාගන්න. ඒ තියාගන්න ඕන 2 3 අර අපි ඇතුලෙන් ගිලිහිලා ගියා කියලා අපිම දැන් හැමෝම කතා කරනවා. මනුස්සකම් ටික. ඒ මනුස්සකම් ටික අපි හදාගමු. අනේකාගේ දුකේදී පිහිට වෙමු. කොන්දේසි විරහිතව. මෙන්න මේකයි වැදගත්ම දේ. යමක් කරන්න කිසි දෙයක් බලාපොරොත්තු නැති වෙන තරමට. බෝධිසත්ව චර්යාවක් මට ඒක හරි ලස්සනට වචන වලින් වගේක් අනේ තියෙනවා මතක් වුණොත් ඒක හොඳයි. වහින්නට හැකිනම් වහින්න ඕනෑන්නේ ගිගුම් දීලා පොද ඇටයක්වත් වැටෙන්නේ නැති ඉරිතලපු බිමකට. ඉදෙන්න ඕනෑන්නේ බතක් වෙලා බතක් නොයිදෙන පැලක රහසින් අර කිව්වේ එකම එක දෙයක් මතක තියාගන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා දාන පාරමී උපපාරමී මේ ඔක්කොම ගැන අපි දන්නේ බුදු වුණාට පස්සේ. එසා කවුරුත් හිතන්න එපා කරන වැඩ අර කිව්වා වගේ ඔක්කොම දැනගත්තේ නැති වුණාට ආනිසංස නැති වෙයි කියලා. ආනිසංස එනවා ආදීනවත් එනවා. වැදගත් වෙන්නේ හෘද සාක්ෂියට එකඟව කෙතරම් අපි නිවිලද කියන එක. ඒ නිසා අනිත් අය නිසා ඇවිලෙන්න එපා. තේරෙන වචනයක් කියන්නම්. අනුන්ගේ ලෙඩට තමන් බෙහෙත් බොන්න එපා මින් ඉදිරියට එහෙම උනොත් සනීප වෙන්න පුළුවන්.